හෙලෝ යාලු කොහොමද ඉතින් ඔයාලට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා නිදිරි ටෙක්නික් YouTube channel එකට. අද කතා කරන්න දනි මෙන්න මේ selfie stick එකේ review එක සහ unboxing එක. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. අපිට ඔන්න ඔහොම තමයි යාළුවනේ box එක බලා ගන්න පුළුවන් යනවා. වැටුණා. ඔය විදිහට තමයි අපිට box එක බලා ගන්න පුළුවන්. ඔය විදිහට box එක බලා ගන්න පුළුවන් අපිට. අපිට බොක්ස් එකේ උඩින් ගහලා දෙන බලා ගන්න පුළුවන් stand live broadcast selfie stick කියලා ගහලා තියෙන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ selfie stick එකේ පොඩි පින්තූරයක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ යටින් ගහලා තියෙන P30 wireless කියලා ගහලා තියෙනවා. ඊට පස්සේ remote එකේ පොඩි රූපයක් තියෙනවා ඇඳලා තියෙන එක. ඊට පස්සේ min කියලා තියෙනවා mini නෙමෙයි යන්නේ mini live broadcast selfie stick කියලා ගහලා තියෙනවා. P30 wireless mini live broadcast selfie stick කියලා ගහලා තියෙනවා. ඊට පස්සේ ඒකේ remote එකේ පොඩි පින්තූරයක් බලා ගන්න පුළුවන්. වැඩ කරන විදිය. ඊට පස්සේ මෙතන උඩින් ගහලා තියෙන යාළුවනේ live broadcast selfie stick කියලා ගහලා තියෙනවා. ඊට පස්සේ අඩින් ගහලා තියෙනවා independent wireless remote control එකක් තියෙනවා මේකේ. detachable control distance 10 meters. මේ රිමෝට් එක යාළුවනේ මීටර 10ක් දුරින් උනත් වැඩ කරනවා. මීටර 10ක් දුරින් උනත් වැඩ කරනවා. මේ තියෙන රිමෝට් දෙකේ පොඩි පින්තූර දෙකක් තියෙනවා. compatible with iOS and Android smartphone. wireless remote control. wireless name එක VIP. අංශක 225කට රිවෝල්ව් කරන්න පුළුවන්. මේ selfie stick එකේ යාළුවනේ අපිට අංශක 225කට රිවෝල්ව් කරන්න පුළුවන්. මේකේ දිග තියෙන යාළුවනේ 18.5 cm 68 cm වගේ බලා ගන්න පුළුවන් යාළුවනේ. මේකේ දිග දිග නෙමෙයි යාළුවනේ සෝරි උස හරිදුණා. ඊට පස්සේ පිටිපස්සේ ගහලා තියෙන බලා ගන්න පුළුවන් අර නමම ගහලා තියෙනවා. ඊට පස්සේ මේකේ කලර්ස් දෙකක් තියෙනවා යාළුවනේ. මේ selfie stick එකේ කලර්ස් දෙකක් තියෙනවා. black and white කලර්ස් දෙකක් තියෙනවා. මම අරන් තියෙන යාළුවනේ මේකේ black color එක. ඊට යටින් බලා ගන්න පුළුවන් අපිට මේකේ මේකේ ඔප්ෂන් 4ක් බලා ගන්න පුළුවන්. මිනි තියෙනවා, ට්‍රයිපෝඩ් මොඩල් එක තියෙනවා. ඊට පස්සේ මේකේ බටන් බැටරිය තියෙනවා. 225යි රිව් කරන්න පුළුවන්. ඊට පස්සේ මේක සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඊට පස්සේ සයිස් එක 50 වැඩි කිරීම 34 වැඩි කිරීම 188 මිලිමීටර්. එහෙම ගහලා තියෙනවා යාළුවනේ. අනිත් පැත්තේ ගහලා තියෙන මෙන්න මේ විදියට. product name එක live broadcast selfie stick. product model එක P30. tensile length එක 18.5 cm ඒ වගේම 68 cm. product weight එක weight එක කියන්නේ බාර 115.8 gram. battery model එක CR1620 replaceable. voltage එක 3 volt. capacity එක 70 mAh. wireless version එක 4.2. මේකේ wireless version එක යාළුවනේ 4.2. wireless name එක VIP. මේ box එකේ යාළුවනේ instruction ටිකක් ගහලා තියෙනවා. press and hold the switch for 3 seconds to start up. press and hold the switch for 3 seconds to shut down. after power on there is no pairing connection status and it will automatically shut down after 5 minutes. turn on Bluetooth mobile phone to search for the Bluetooth device name VIP. click connect. after the successful pairing connection the indicator light goes out. no operation after 10 minutes. disconnect and enter the sleep state after another 10 minutes. no operation. shut down after
entering the sleep state. Press the key once to connect the mobile phone. Turn off and turn on again the paired mobile phone, and remote control can be paired automatically. Color එක black. Patent products counter it must be investigated. GBQ WEPK J.2.1 10 ඔච්චරයි ඕනේ බොක්ස් එකේ නම් බලා ගන්න පුළුවන්. ගහලා තියෙන්නේ ඔච්චරයි. දැන් අපි මේ බොක්ස් එක අන්බොක්ස් කරලා බලමු කොහොමද කියලා. අපිට මේකේ පැකින් එක හම්බෙලා තියෙන්නේ. එහෙනම් ඉතින් බල ඉන්න ඕනේ නැහැ. අපි අන්බොක්ස් කරමු. අපි දැන් මේක අන්බොක්ස් කරලා බලමු. ඇතුලේ පැකින් එක කොහොමද අපිට මේක හම්බෙලා තියෙන්නේ. කලින් දෙයක් කියන්න තියෙනවා. මේක චෙක් කරන්න බලන්න මම කලින් මේක අන්බොක්ස් කරා. චෙක් කරලා බලලා පෙරලන්නේ ගන්න ඕනේ. අන්බොක්ස් කරා. අපි ට්‍රයිපෝඩ් එක බලා ගන්න පුළුවන්. අපිට මේ විදිහට ට්‍රයිපෝඩ් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ පේපර් වර්ක්ස් ටිකක් හම්බෙලා තියෙනවා. ඊට පස්සේ අපිට බැටරියක් බලා ගන්න පුළුවන්. නැහැ යාළුවනේ. මේ බැටරිය තියෙන්නේ අපිට මේක ඇතුලේ බැටරියක් තියෙනවා. මේ සෙල්ෆි ස්ටික් එකේ රිමෝට් එක ඇතුලේ බැටරියක් තියෙනවා. මේ බැටරිය ඇවිල්ලා තියෙන්නේ අපිට හදිසියෙක මාරු කරගන්න. ඒ කියන්නේ හදිසියෙ මේ ට්‍රයිපෝඩ් එකේ බැටරි බහලා තිබුණොත් වගේ මාරු කරන්න තමයි මේ බැටරිය දීලා තියෙන්නේ. තේරුණාද? මේක ඇතුලේ බැටරියක් තියෙනවා. එච්චරයි ඕනේ අපිට බොක්ස් එකේ නම් බලා ගන්න පුළුවන් නේ. අපි දැන් මේ වැඩක් නැහැ. පැත්තකට නම් මේකිනුත් වැඩක් නැහැ. ඒකත් පැත්තකට දැම්මා. අපිට තියෙන දැන් මේක තමයි ගොඩක් වෙන්නේ. මේක අපිට මෙහෙම දික්ක අරගන්න පුළුවන්. මේ විදිහට දික්ක අරගන්න. ඔය විදිහට දික්ක අරගන්න පුළුවන්. මේ විදිහට දික්ක අරගන්න පුළුවන් යාළුවා. අපිට මේක කොහොමද ඇඩ්ජස්ට්මන්ට් එක බලා ගන්න නැහැ යාළුවා. අර කරකවන වීල් බලා ගන්න හම්බෙන්නේ නැහැ. අපිට දැන් අපි මේකේ ෆෝන් එක මවුන්ට් කරගන්න නම් මෙන්න මේ කෑලි දෙකක් තියෙන යාළුවනේ. මේ කෑලි දෙක මෙහෙම ඇඟිල්ල ඇතුලට දාලා පහත් කරගන්න ඕනේ. මේක එහෙම ඔන්න මෙහෙම උඩට ඉස්සුවා. ඔන්න ඔහම හරියට. ඒ කෑල්ල. ෆෝන් හෝල්ඩර් එක. අපිට මෙහෙම යාළුවා. අපිට මේක ටේබල් එක උනත් මෙහෙම තියාගන්න පුළුවන්. මේ විදිහට තියාගන්න මේ ආකාරයට. මෙන්න මේ ආකාරයට තියාගන්න. ටේබල් එක උඩ. මේකේ ක්ලික් කරන්න පුළුවන් ගන්න. අපිට මේක මේ විදිහට දික් කරගෙන ඕන දෙයක් කරන්න. මේ විදිහට දික් කරගෙන. අපි යන්නේ මේ රිමෝට් එක අතරට යූස් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට රිමෝට් එක අතරට යූස් කරන්න පුළුවන්. මම මේ රිමෝට් එක ඔන් කරලා පෙන්නන්නම්. ඔන් කරාම මේ විදිහට ලයිට් එක බ්ලින්ක් කරනවා යාළුවෝ. තාම මොක කනෙක්ට් වුන්නේ නැහැ. අන්න දැන් කනෙක්ට් කරන්න බලන්න යන්නේ බ්ලූටූත්. හා ෆෝන් එක. මම ඔයගොල්ලන්ට ෆෝන් එකට කනෙක්ට් කරලා පෙන්නන්නම් කොහොමද. යාළුවනේ ඕගොල්ලන්ට මේ යටින් බලා ගන්න පුළුවන් VIP කියලා එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ සෙල්ෆි ස්ටික් එකේ මොඩල් එක VIP. අපි දැන් මේක ක්ලික් කරා. දැන් අපිට දාලා දීලා තියෙනවා පෙයා කියලා. පෙයා බටන් එක බෝ ගම කනෙක්ට් වුණා මේකට. මේකට කනෙක්ට් වෙලා තියෙනවා. ඔන්න මම කැමරා ඇප් එකට ගියා. මම කැමරා ඇප් එකට ගියා. මම ෆොටෝ එකක් ගහනවා. දෙකනේ යාළුවනේ වැදුන ෆොටෝ එක. ඔන්න ඔය විදිහට බලා ගන්න පුළුවන් යාළුවනේ ෆොටෝ එක වදිනවා. ඒ වගේම අපිට වීඩියෝ මෝඩ් එකට දාලා වීඩියෝ පවා ගන්න පුළුවන් යාළුවෝ.
ඔය ඉන්නේ දැන් වීඩියෝ වෙනවා යාළුවනේ. ඔන්න ඔය විදියට බලාගන්නකෝ. බොරුවක් නම් කරන්න ඕන බෑ. ඔන්න ඔය විදියට බලාගන්නකෝ. ඔන්න ඔය විදියට වීඩියෝ වෙනවා. අපිට මේකේ ඕන විදියට ෂොට් ගහන්න පුළුවන්. පෝර්ට්‍රේට් ෂොට් නම් පෝර්ට්‍රේට් ෂොට්. ඒ මූඩ් වෙනස් කරලා ඕන තරම් ගහන්න පුළුවන් යාළුවෝ. ඔන්න මම පෝර්ට්‍රේට් ෂොට් එක ගහනවා. ඔන්න ඔය විදියට පෝර්ට්‍රේට් වැඩ කරනවා. ඔය විදියට ෆොටෝ ගහන්න පුළුවන්. පෝර්ට්‍රේට්. මේ ඒ විතර නෙවෙයි. මේ ෆෝන් එකේ ස්ලෝ මෝෂන් වීඩියෝස් කරන්න පුළුවන් යාළුවෝ. ඒක හැම ෆෝන් එකකම බෑ ස්ලෝ මෝෂන් මෝඩ් එක. ඔය විදිහට ස්ලෝ මෝෂන් මෝඩ් එකකින් රෙකෝඩ් කරන්න පුළුවන්. උන්ට පේන ඇති රෙකෝඩ් එනවා. ඔය විදිහට රෙකෝඩ් එනවා යාළුවෝ. මම මේ වීඩියෝ එක පුළුවන් වුණොත් මේ YouTube channel එකෙන් දාන්නම්. අන්න මේ විදියට බලා ගන්න පුළුවන් යාළුවෝ. තව තියෙන යාළුවෝ නෙමෙයි Samsung Galaxy 15 ෆෝන් එකේ Pro pictures ගහන්න පුළුවන්, panorama ගහන්න පුළුවන්, food ඒ කියන්නේ macro lens එකෙන්නේ macro mode එකකින් ෆොටෝ ගහන්න පුළුවන්. macro එකේ තව option එකක් තියෙනවා වෙනම slow motion වීඩියෝ කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් වතුර වැටෙනවා කියලා හිතන්නකෝ. දැන් ඒක අපිට මේ fast නේ යන්නේ වතුර වැටෙන එක slow විදියට ගන්න පුළුවන් යාළුවෝ. slow motion mode එක. fun කියලා effect එකක් තියෙනවා. fun එකට ගියාම යාළුවනේ මේ ඒ කියන්නේ මගේ ෆේස් එක රිඩ් කරන්න. මම මුලින්ම නැද්ද? ෆන් කියලා එකක් තියෙනවා නයිට් මෝඩ් කියලා තියෙනවා. ඒ කියන්නේ රෑකදී වගේ හොඳට ක්ලියර්ලි ෆොටෝ එක ගහ ගන්න පුළුවන්. රෑකදී වගේ හොඳට ක්ලියර්ලි ෆොටෝ එක ගහ ගන්න පුළුවන්. මේක යාළුවනේ මේ Samsung Galaxy A15 ෆෝන් එකේ තියෙනවා. මම Samsung Galaxy A40 4G මොඩල් එකනේ මම ගාලා තියෙන්නේ. A40 5G මොඩල් එක තියෙනවා. 5G මොඩල් එක. මේ මම කතා කරපු ඔක්කොම ඔප්ෂන් ටික තියෙනවා. අපි දැන් කතා කරන්නේ ෆෝන් එක ගැන නෙවෙයි නේද? අපි දැන් කතා කරන්නේ සෙල්ෆි ස්ටික් එක ගැන නේ. අපි දැන් ඒකට බයි. අපිට දැන් මේ සෙල්ෆි ස්ටික් ඉන්ස්ට්‍රක්ෂන් කියලා තියෙනවා. හරිද? සෙල්ෆි ස්ටික් ඒකේ. මේක තමයි යාළුවනේ අපි ඉන්ස්ට්‍රක්ෂන් බුක් එක. පේපර්ස් කියලා කිව්වොත් හරියි. එකම එකයි. යාළුවනේ මේක Android ද iOS ද කියලා අදාළ නැහැ. දෙකටම කනෙක්ට් කරන්න පුළුවන් යාළුවනේ. මේ තියෙන උඹලට බලා ගන්න පුළුවන්. පේපර්ස් වල ගහලා දිනන විදිය ওই විදිහට තමයි යාළුවනේ ගහලා තියෙන්නේ. අපි දැන් එකකින් අදාළ නැහැ. අපි ස්ටික් කරවයි. අපිට මේ විදිහට යාළුවනේ මේ ස්ටික් එක දික් කර ගන්න පුළුවන්. ඒ වගේම අපිට ඒ උසින් මෙහෙම තියන්න. අපි මේ ෆෝන් එක කනෙක්ට් කර ගන්නවා නම් යාළුවනේ ෆෝන් එක කනෙක්ට් කර ගන්නවා නම් යාළුවනේ මෙන්න මේක මෙහෙම දික් කරගත්තා. මේ විදිහට දික් කරගත්තා. මේ ෆෝන් එක තියෙන්නේ ෆෝන් එක මෙහෙම බටක් මෙහෙම ෆෝන් එක දාලා මෙහෙම ඉර කරගෙන මෙහෙම උස්සන්න විතරයි දිනිනවා නේ. ෆෝන් එක සෙට් වුණා ස්ටික් එකත් එක්ක. දැන් මේ ෆෝන් එක කනෙක්ට් වෙලා තියෙන යාළුවනේ සෙල්ෆි ස්ටික් එකත් එක්ක. අපිට ඕන නම් දැන් මේක කැමරා එක ඔන් කරලා බලමු. කැම් එක ඔන් කරලා බලමු මේ කනෙක්ට් වෙලානේ තියෙන්නේ. අපිට ෆොටෝ ගන්න පුළුවන් ඒක නිසා. කනෙක්ට් වෙච්ච නිසා. ඕන්ට පේනවාදී ෆොටෝ වදිනවා. ඒ වගේම වීඩියෝ මෝඩ් එකකින් ෆොටෝ ගන්න පුළුවන් යාළුවෝ.
ෆොටෝනේ වීඩියෝ මෝඩේ වීඩියෝ කරන්න සෝරි වැරදුනේ මේ විදිහට වීඩියෝ මෝඩ් එකෙන් වීඩියෝ කරන්න මිනිස්සුන්ට තමයි ඉතින් වැරදි ඉන්නේ ඔය විදිහට වීඩියෝ වෙන බලාගන්න පෝට්‍රේට් ෂොට් වලින් ගහන්න පුළුවන් ඕන එකක් කරන්න පුළුවන් අපිට මේ විදිහට මේකයි පහත් කරලා ගන්න පුළුවන්. මේක ඉස්සෙල්ලා නවාගෙන ඉන්න ඕන. මේ විදිහට අපිට මේක පහත් කරගන්න පුළුවන්. ඔන්න විදිහට තව එකක් කියන්න වෙනවා. ඔය යට තියෙන නේද චූටි කළු පාට කෑලි දෙකක්. ඒ දෙක මේ ට්‍රයිපොඩ් එකේ තියෙන කළු පාට සිදුරු දෙකක්. අන්න ඒ දෙක ඇතුළට බස්ස ගන්න ඕනේ. එතකොට තමයි යන්නේ මේක ඇතුළට යන්නේ. මෙන්න අන්න ඒ විදිහට යවා ගන්න ඕනේ. ඔහොම තමයි යන්නේ ඇතුළට යන්නේ. ඔච්චර යනවනේ උඩරිම ඇතුළට යන්නේ. තව යන්න දෙයක් නැහැ ඉතින්. තව කොහෙද මේ ඇතුළට යන්නේ දැන්? ඊට පස්සේ දැන් මේ රිමෝට් එකත් මේක ඇතුළට දාන්න. ඕෆ් කරන්න බෑලු. මේක ෆෝන් එක කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක ෆෝන් එකේ ඩිස්කනෙක්ට් කරගන්න ඕනේ. බ්ලූටූත් ඩිස්කනෙක්ට් කරගන්න ඕනේ. එතකොට තමයි අපිට මේ සෙල්ෆි ස්ටික් රිමෝට් එකෙන් ඕෆ් කරගන්න පුළුවන්. අපිට මේක Android Apple කියලා වෙනසක් නැහැ යාළුවෝ. දෙකටම කනෙක්ට් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අර ඔන් කරගත්ත වගේම එක දිගට බටන් එක ඔබන් හිටියාම ඕෆ් වෙනවා. දැන් ඕෆ් වෙලා තියෙනවා. ඕෆ් වෙන ඉඳි දැක්කේ නැහැ නේ ඔයගොල්ලෝනේ. ඔන්න ආයෙ ඔන් කරා. ඕගොල්ලන්ට පෙන්නන්න ඕනේ. ඔන්න ආයෙ ඔන් කරා. ඉතින් මේක ඔෆ් කරලා වෙනවා. ඉස්සෙල්ල කනෙක්ට් වෙනකන් ඉන්න පොඩ්ඩක්. ඔන්න දැන් කනෙක්ට් වෙලා තියෙනවා. අපි දැන් මේක ඔෆ් කරමු. ඔන්න විදිහට ඔෆ් කරගෙන බලා ගන්න පුළුවන්. මම තමයි ඔයගොල්ලන්ට ඔෆ් කරනවා බලා ගන්න පුළුවන්. ඔය ෆින්ගර්ප්‍රින්ට් අයිකන් නැති නේ මේක ෆින්ගර්ප්‍රින්ට් ඔප්ෂන් එක නෑ. වැරදියට තේරුම් ගන්න එපා. මේක ඇඟිල්ලට ඕපන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේකෙන් අදහස් කරලා තියෙන්නේ එතනින් ඔබන්න කියලා අදහස් කරන්නේ. ෆින්ගර්ප්‍රින්ට් ඔප්ෂන් එක මේකේ නැහැ. ෆින්ගර්ප්‍රින්ට් ඔප්ෂන් එක තියෙන ෆෝන් එකේ. එහෙනම් ඉතින් යාළුවනේ මම මේ වීඩියෝ එකෙන් කරනවා. අලුත් දවසක තවත් වීඩියෝ එකක් හම්බ වෙනකන් එතකන් ගිහින් එන්න. ජය වේවා. ඔයාලා තාම මේ channel එකට අලුත් කෙනෙක් නම් දැන් පාරලා තියෙන subscribe බටන් ඔබලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකටත් පයින් පාර ගහගෙන යන්න අමතක කරන්න එපා. එතකොට තමයි මම දාන වීඩියෝස් ඔයාලා ගාවටම ගෙන ගන්නවා.